බලමු ඉන්වෙස් ඇත්තාන්නේ කොමද කියලා. ඉන්වෙස් එකේදී සරලවම අපිට පුළුවන් මෙතනදී බාකෝඩ් ස්කෑනර් එකකින් ස්කෑන් කරපු ගමන් සිස්ටම් එකට ඔටෝමැටිකලි එනවා අයිටම් එක. මෙන්න මේ වගේ අයිටම් එක සර්ච් කරලා ඉවරලා ගත්තම අපි මේ විදිහට මෙතනට ස්කෑන් කරලා ඉවරලා බාකෝඩ් ස්කෑන් එක ස්කෑන් කරලා ගමන් අයිටම් එක ඔටෝමැටිකලි එනවා. අපිට ඒකේ ප්‍රයිස් එක වෙනස් කරගන්න ඕන නම් ක්වොන්ටිටි වෙනස් කරගන්න ඕන නම් ඒ කරගන්න ඕන විස්තරය හැමතිස්සෙම මේ විදිහට පෙන්නලා තියෙනවා කරන්න දේවල්. අපි හිතමු මේකෙන් කැලි 5ක් නම් විකුණන්නේ. අපිට පුළුවන් මේකේ page down එක ක්ලික් කරලා 5යි කියලා දාලා enter කරාම ඒක කැලි 5ක් ප්‍රමාණයක් තමයි උතර පෙන්නන්නේ. ඒ වගේම අපි හිතමු මේක අපිට මිල අපේ මිල වෙනද මිල එහෙම වෙනස් කරගන්න ඕන නම් බිල දාද්දිම මේක අපේ මිල 193.80යි කියලා තියෙන වෙනස් කරගන්න ඕන නම් page up කියන එක ක්ලික් කරලා අපිට මේ 195යි කියලා ඕනනම් ගහලා enter කරන්න පුළුවන්. ඒ වගේ ඔක්කොම keyboard එකේ shortcut තියෙනවා. අපිට mouse එක පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේම නැහැ. අපි දැන් හිතමු මේ බිල ඉවර කරන්න අවශ්‍ය නම් මෙතන පෙන්නලා තියෙනවා බිල end කරන්න ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට අපිට keyboard එකේ end button එක මෙතන ක්ලික් කරලා අපිට bill එක finish කරන්න යන්න පුළුවන්. end එක ක්ලික් කරාට පස්සේ keyboard එකේ අපිට මේ විදිහට පෙන්නනවා payment mode එක select කරන්න. cash නම් අපිට පුළුවන් ওই විදිහටම තියෙද්දි keyboard එකේ enter button එක ක්ලික් කරාම ওই විදිහටම bill එක කියලා යනවා. අපි හිතමු මේ 975 bill සඳහා එයා රුපියල් 1000ක් දෙනවා නම් අපිට පුළුවන් මෙතන රුපියල් 1000යි කියලා ටයිප් කරලා enter කරන්න. එහෙම enter කරාම bill පද print වෙලා එළියට එනවා. ඒ වගේම අපිට මේ payment option කීපයක්ම තියෙනවා. ණයට යන කස්ටමර් එකේ කැමති කාඩ් payment එකක් කැමති bank transfer එකක් check එකක් මේ කැමති විදියකට payment mode එකකින් අපිට invoice එක complete කරගන්න පුළුවන්. අපිට invoice එක print වෙන්න අවශ්‍ය නැත්නම් මෙතන යටින් පෙන්නලා තියෙනවා bill පද print වෙන්න ඕන නැත්නම් keyboard එකේ control button එක click කරගෙන enter කරොත් bill එක print වෙන්නේ නැතුව bill එක finish වීම විතරක් වෙනවා. මේක bill එක අපි print කරලා තියෙන එතනින් bill එක close වෙලා ඊට පස්සේ අපිට තියෙන්නේ ආය අලුත් bill එකක්. අපි හිතමු මේ අපි මෙහෙම bill එකක් දාගෙන යද්දී ඒ අතරේ තව කස්ටමර් කෙනෙක් එනවා. මේ කස්ටමර් මිදිද්දි bill එක දාන්න. අපිට එතකොට පුළුවන් මේ bill එක එහෙමම තියෙද්දි අපිට මේකෙන් new invoice කියන එකට ගිහිල්ලා අලුත් bill එකක් දාන්න. මෙතෙන්දී barcode එකම පමණක් නෙමෙයි ඕනනම් අපිට නමක් search කරලා වුණත් ගන්න පුළුවන්. මෙහෙම search කරනකොට keyboard එකෙන් පෙන්නනවා මේ අපිට list එකක් විදිහට පෙන්නනවා මොනවද ඒ අපි type කරපු අකුරු වලින් තියෙන්නේ කියලා. අපි දැන් තව අකුරක් type කරනවා මේ විදිහට ඉංග්‍රීසි පෙන්නනවා. ඊට පස්සේ අපිට මේක කැමති නම් මෙහෙම arrow keys වලින් යන්න පුළුවන්. නැත්නම් මෙතනින් අපිට අවශ්‍ය line එකට ගිහලා double click කරලා ගන්න පුළුවන්. මේ විදිහට එනවා. අපිට මේ bill පත එහෙම දාලා ඉවර කරන්න පුළුවන්. අපිට මේ මෙතනින් පෙන්නන්නේ අපි දැනට දාලා finish කරන්න නැතුව hold කරපු bill තියෙනවා මෙතනින් පෙන්නනවා. ඊට අමතරව අපිට පුළුවන් මේක bill එක අපි හිතමු credit customer කෙනෙක් එහෙම ණයට ගෙනියන කෙනෙකුට දෙනවා නම් මෙතනින් F11 ගාලා credit දෙන්න පුළුවන්. හැබැයි නමුත් මතක තියාගන්න අපි මොනම විදිහකින් හරි මෙතන credit එක දැම්මොත් මේ විදිහට මෙහෙම දාලා අපි bill එක finish කරන්න ගියොත් මෙයා කියනවා අපි මෙතනින් cash sale select කරලා තියෙන හින්දා ණයට ලබා දෙන්න නම් ඉස්සෙල්ලා customer කෙනෙක් select කරන්න. මොකද ණයට ගෙනිච්ච කවුද කියලා අපිට බලා ගන්න ඕන හින්දා. අපිට මෙතනින් පුළුවන් customer කෙනෙක් select කරන්න. මෙතෙන් shortcut වලින් ඔපෙන්නන තියෙනවා ඒක. පාරිභෝගික කියන්නේ F2 ඒ කියන්නේ customer select කරන එක change කරන්න නම් මෙතන click කරලා පුළුවන්. නැත්නම් keyboard එකේ F2 click කරලා shortcut එකෙන් යන්න පුළුවන්. එතකොට අපිට මෙතන මේ විදිහට list එකේ පෙන්නනවා දැන් තියෙන පාරිභෝගික list එක. අපිට කැමති නම් ඒ කෙනෙක් select කරන්න පුළුවන්. නැත්නම් අලුත් customer කෙනෙක් නම් අලුත් customer කෙනෙක් නම select කරලා යන්න පුළුවන්. මෙතනින් අපි customer කෙනෙක් select කරාට පස්සේ ඒ customer කලින් බඩු ගෙනිහිල්ලා ඒ තියෙන history එකක් තියෙනම් එයාගේ ගෙවීමක් තියෙනම් balance එකත් මෙතනින් මේ පැත්තෙන් පෙන්නනවා. අපිට මෙතන කෙලින්ම cash sale එකක් නම් මෙතනින් අපිට customer කෙනෙක් select කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම cash sale කියලා select කරලා තියන්න පුළුවන්. ඒක default select කරලා තියෙන්නේ ඒ විදිහටම තමයි. මේට අමතරව අපිට මේ sale එක salesman කෙනෙක් select කරන්න ඕන නම් අපිට මෙතනින් ඒකටත් option එකක් තියෙනවා. මෙතනින් salesman වලට F6 click කරලා salesman වෙනස් කරගන්න පුළුවන්.
ඒ වගේ මෙතන ෂෝට් කට් ටික ඔක්කොම පෙන්නලා තියෙනවා. මෙතනින් ඊට පස්සේ අපිට full bill එක total discount එකක් දෙන්න ඕන නම් මෙතනින් දෙන්න පුළුවන්. ඒක මෙතනින් පෙන්නලා තියෙනවා වට්ටම් වලට keyboard එකේ 4 click කරන්න කියලා. අපිට මේව click කරලා ඉවරලා අපි හිතමු මෙතනින් මම 5.25ම discount එකක් දීලා රුපියල් 180ට තමයි bill එක එන්නේ. අපිට එහෙම කළා end කරන්න පුළුවන්. එතකොට bill එකේ 180 තමයි එන්නේ. මේ එන ඕනම් pop-up එකක් අපිට exe keyboard එකේ exe button එක click කරලා අයින් කරගන්න පුළුවන්. මම හිතනවා දැන් ඔබට පැහැදිලි ඇති invoice එක මොම සරලව shortcut වලින් තියෙන මේ ආකෘතිය. අපි බලමු දැන් මේකේ තව තියෙන invoice එකේ තියෙන විශේෂත්ව ටික. මේ invoice එකේ අපි හිතමු මේ භාණ්ඩය අපිට පුළුවන් මේක මේ භාණ්ඩයෙන් මිලවල් දෙකකට එන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු මම මෙතන පුරුදු විදිහට අපිට මේ item එක select කරා මේ විදිහට නම් මේක direct ආවට අපි හිතමු මේ sunlight car 3-in-1 කියන එක ඊළඟ සැරේ වෙන price එකකට ඇවිත් නම් අපිට පුළුවන් මෙතනින් මිල ගණන් දෙකක් යටතේ තියෙන multi price වලට ගිහිල්ලා ඉවරලා item එක select කරලා මේක අපි හිතමු දැන් මේ පාර ඇවිත් තියෙන්නේ 210යි. අපි විකුණනවා 202කට ගිහිල්ලා. ඒතර මෙතන අපි ඇඩ් කරාට පස්සේ මෙතනින් මේ මිල ගණන් දෙකම පෙන්නනවා. ඊට පස්සේ අපි ඒක ක්ලෝස් කරලා අපි ගිහින් දැන් බලමු මිල ගණන් දෙකකින් ඒතකොට barcode එක ස්කෑන් වුණාට පස්සේ මෙහාන් දැන් පෙන්නනවා මේ මිල ගණන් දෙකක් තියෙනවා. අපි එකෙන් මොන මිල ගණන් දෙයක්ද මේ භාණ්ඩ විකුණන්නේ කියලා අපිට ඒකත් අර වගේ arrow key එකෙන් උඩට ගිහිල්ලා අවශ්‍ය line එකට ගිහිල්ලා enter කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ අපිට පෙන්නනවා මේ මිල උඩ පේන විදිහට කලින් දාපේව මේ මිලට ගියේ ඊළඟ දාපේව මේ මිලට ගියේ. ආයෙත් එහෙම දාන්න ගියත් අපිට මෙතනදී අර විදිහට price එක පෙන්නනවා. අපිට අවශ්‍ය විදිහට මේ අපිට දාපු line එකක් අයින් කරන්න ඕන නම් keyboard එකේ අඩු කිරීමේ ලකුණ තියෙන එක ක්ලික් කරාම අපිට මේ විදිහට delete කරගන්න පුළුවන්. අවශ්‍ය ඕනම line එකක් උඩට ගිහිල්ලා double click කරලත් delete කරගන්න පුළුවන්. ඊට අමතරව අපි හිතමු මේක මේන් 3ක් ගත්තම එකක් free හම්බ වෙනවා කියලා. අපි ඒකට මම දාලා පෙන්නන ඉස්සෙල්ලා මේකෙන් 3ක් ගත්තම අපි හිතමු මම දැන් මේක 3ක් කියලා දැම්මට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. අපි දැන් මම මේක ගත් කරගන්නම්. ඊපස්සේ මෙතනින් තියෙනවා items වල අපිට මෙතනින් ගිහලා ඒ barcode එක ස්කෑන් කරලා අපිට පුළුවන් මෙතනින් ගන්න 3ක් ගත්තම එකක් නොමිලේ දෙනවා නම් මේ විදිහට දාන්න පුළුවන්. මෙහෙම ඇඩ් කරාට පස්සේ මෙතනින් අපිට පෙන්නනවා දැන් අපි මේ විදිහට දාලා තියෙන offers මොනවද තියෙන එක. මේක 3ක් ගත්තම එකක් නොමිලේ. දැන් මම බලමු මෙතනින් ගිහලා මම මේකේ මෙයා 3ක් ගත්තොත් මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් 3ක් ගත්තම පෙන්නනවා උඩින් පෙන්නනවා 3ක් ඒ වගේම යටින් පෙන්නනවා free එකක් හම්බ වෙනවා කියලා. මේක මේ විදිහටම invoice එකේදී print වෙනවා free of it. free එක කියලා ඉතනම පෙන්නනවා. ඊට අමතරව ඔබට supply payment, supply credit මේ විස්තරත් කරගන්න පුළුවන්. barcode print කරගන්න පුළුවන්. sales return දාන්න cash in cash out නුත් තියෙනවා. cashier එකට cash in කරගන්න පුළුවන් මේ විදිහට. ඔය data save කරලා එයා cash in එක දාගන්න පුළුවන්. ඒ වගේම house එකට cash out එකක් දාද්දිත් ඒ විදිහටම තියෙනවා. මේ විදිහට දාලා enter කරනකොට calculate වෙලා පෙන්නනවා පැත්තෙන්. current stock එක item එකක් move වෙන්නේ කොහොමද? ඒ ඔක්කොම විස්තර ටිකක් මේකෙන් බලා ගන්න පුළුවන්. ඊට අමතරව daily summary එකක් විදිහට බලා ගන්න පුළුවන් අපිට. මේ විදිහට අපිට පෙන්නනවා එක users ලගේ කොහොමද sale එක උනේ කොහොමද? එයාගේ ලාච්චුවේ කොච්චර මුදලක් තියෙද කියන එකත් අපිට ඒ වෙලෙන් බලා ගන්න පුළුවන්.
මේ වගේ රිපෝට්ස් තියෙනවා අපිට චෙක් රිපෝට්ස් ටික ඒ වගේම අපි සප්ලයි පේමන්ට් වල චෙක් දීලා තියෙන ඒ රිපෝට්ස් මෙතනින් පෙන්නනවා අපිට චෙක් එක අද දවසේ චෙක් එකක් තියෙනවා අද දවසේ මෙතන චෙක් එක highlight එකේ පෙන්නනවා මෙන්න මේ චෙක් එක අද ඉන්න කියලා ඊට අමතරව මේ ස්කිලින් ගුඩ්ස් වලින් පුළුවන් barcode print කරන තරාදියක් තියෙනවා ඒ තරාදියෙන් item එක අපිට සිස්ටම් එකත් එක්කම කනෙක්ට් කරලා තියන්න පුළුවන් සිස්ටම් එකෙන් ප්‍රයිස් වෙනස් කරාම ඒ තරාදියත් මිල ගණන් වෙනස් වෙනවා ඒ වගේම අපිට පුළුවන් ඒකෙන් print වෙන barcode එක සිස්ටම් එකට ඇල්ලුවම ඒක සිස්ටම් එකෙන් ස්වයංක්‍රීයම බරයි item එකේ ළමයි automatically සිස්ටම් එකෙන් ඒ barcode එකෙන් අරගෙන අපිට ඒ විදිහට ලයින් එක එනවා ඊට අමතරව ඇඩ්මින්ට තියෙනවා අවශ්‍ය නම් ඉන්වොයිස් එකක් මකල් දාන්න පුළුවන් ඒ වගේම මකල් දාපු රිපෝට් එකක් වෙනම ගන්න පුළුවන් ඒ රිපෝට් එකෙන් ඉවත් කරන්න කිසිසේත්ම අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ යූසර් කෙනෙක් ක්‍රියේට් කරගන්න සේල්ස්මන් ඒ වගේම ඇටෙන්ඩන්ස් මාක් කරගන්න වගේම බැංකු ගන්න දෙනු පහසු කරගන්න එතනින් බැංකු විස්තර ටිකත් බලා ගන්න පුළුවන් ඉතින් බෑකප් ගන්න පුළුවන් අපිට ඩේලි ඒ වගේම තමන්ගේ පාස්වර්ඩ් එක වෙනස් කර ගන්න ඕන නම් ඒ ඔප්ෂන් එක මෙතනම තියෙනවා මේ මූලිකමයි විස්තර ටික කතා කරේ අපි අයිටම් එකෙත් මම පෙන්නන්නම් අපිට අයිටම් එකක් ඇඩ් කරගනිද්දි මෙතනදී අපිට පෙන්වන්න පුළුවන් භාණ්ඩවල මේ ඩිස්ක්‍රිප්ෂන් කියන එකේ තියෙන භාණ්ඩයේ සඳහන් print වෙන්න ඕන නම ඒ වගේම මේ සිංහලෙන් කියන එකෙන් අදහස් කරන්නේ ඒකට නමට අපි කියන වෙනත් නම් තියෙනම් ඒක print වෙන්නේ නැහැ කොහෙවත් ඒ වුණාට අපිට ඒ වචන සර්ච් කරන්න පුළුවන් උදාහරණයකට අපි ගත්තොත් එහෙම මෙතනට ස්කර්ට් වගේ දාලා ඉවරලා අපි තුමු ස්කර්ට් කියලා දානවා අපි මොකක් හරි විස්තරයකුත් එක්ක මෙතනට උදාහරණයක් සාය කියලා දාන්න පුළුවන්. ඒක කොහෙවත් print වෙන්නේ නැහැ. හැබැයිම search කරන්න පුළුවන්. මෙතන අපි තුමු මෙතන දානවා අපි මොකක් හරි අපි තුමු rice කියලා දාලා මෙතනට අපිට පුළුවන් HAL කියලා හාල් කියලා දාන්න. එතකොට අපිට හාල් කියලා සර්ච් කරන්න පුළුවන් මේ වන්ක. ඒ විදිහට අපිට කැමති විදිහට වෙන කරන්න පුළුවන්. ඊට අමතරව මෙතනදී අපිට මේ භාණ්ඩය දෙන්න පුළුවන් අවම මිල සඳහන් කරලා තිබුණොත් කැෂියර්ට මොනම අවස්ථාවකත් ඒ මිලට වඩා අඩු මිලකට විකුණන්න බෑ. ඒ වගේම තොග මිලක් දාන්න අවශ්‍ය නම් අපිට පුළුවන් එම භාණ්ඩයෙන් ප්‍රමාණය 10ක් ගියාම ඒකට අවශ්‍ය මිල සඳහන් කරලා ඒක දාන්න පුළුවන්. ඊට අමතරව දැන් රීಓඩර් ලෙවල් එකේදී යම්කිසි භාණ්ඩයක අපි හිතමු 10කට වඩා අඩු වුණොත් අපිට දැනුම් දීමක් කරන්න ඕන නම් මේ රීಓඩර් ලෙවල් එකට අපි ප්‍රමාණයක් දුන්නට පස්සේ ඒක සිස්ටම් එකේ මෙතනින් අපිට ඉන්ඩිකේට් කරලා පෙන්නනවා මෙන්න මේ බට් ටික දැන් ඕඩර් කරන්න ඕන කියලා. හොඳයි මම හිතනවා සරලව මේ ටික ඔක්කොම පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඔබටත් ලංකාවේ අන්ලිමිටඩ් සර්විස් එකක් දෙන රියල් පොස් එක එකතු වෙලා හොඳ බිස්නස් එකක් කරගන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.